අපි අද කතා කරන්න යන්නේ අපිච්ඡද පටකයේ සම්බන්ධයෙන්. එතකොට මේ අපිච්ඡද පටකය කියන එක වැදගත් වෙන්නේ අපේ දේහයේ බාහිර හා අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරන්න. එතකොට මේ අපිච්ඡද පටකයෙන් කරන්නේ අපේ දේහයේ තියෙන බාහිර හා අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරන එක. එතකොට මේ අපිච්ඡද පටකයේ ලක්ෂණ මොනවාද? මේ අපිච්ඡද පටකයේ ලක්ෂණ ටික මතක තියාගන්න අපිට මෙන්න මේ රූපය ආශ්‍රයෙන් පුළුවන්. ඒතර මේ අපිච්ඡද පටකයේ ලක්ෂණ ටික මතක තියාගන්න අපිට මේ රූපය ආශ්‍රයෙන් පුළුවන්. හරි. අපි බලමු මොනවාද මේ අපිච්ඡද පටකයේ තියෙන ලක්ෂණ කියලා. එතකොට මුලින්ම ගත්තොත් මේ අපිච්ඡද පටකයේ මේ තියෙන්නේ අපිච්ඡද පටකය. මේ අපිච්ඡද පටකය හැදිලා තියෙන්නේ මේ සෛල වලින්. එතකොට මේ අපිච්ඡද පටකයේ තියෙන සෛල ඊටා තදින් ඇසිරිලා තියෙනවා. නැත්නම් ඊටා ආසන්නයෙන් ඇසිරිලා තියෙනවා. ඕක තමයි අපිච්ඡද පටකයේ තියෙන පළවෙනි ලක්ෂණය. අපිච්ඡද පටකයේ සෛල ඊටා ආසන්නව ඇහිරිලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි අපිච්ඡද පටකයේ සෛලවල තියෙනවා පෘෂ්ඨ දෙකක්. එකක් තමයි මෙන්න මේ අග්‍රස්ත පෘෂ්ඨය. අනිත් එක තමයි මෙන්න මේ සෛලයේ යට පාදස්ත පෘෂ්ඨය. එතකොට දෙවැනි කාරණයේ විදිහට ඔයාලා ලියන්න ඕන අපිච්ඡද පටකයේ සෛලවල පෘෂ්ඨ දෙකක් පවතී. පළවෙනි එක තමයි අග්‍රස්ත පෘෂ්ඨය, දෙවැනි එක තමයි පාදස්ත පෘෂ්ඨය. හරි. ඊළඟ කාරණය තමයි අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතින අතර මේ අග්‍රස්ත පෘෂ්ඨය කායකවත් බැඳිලා නැහැ. ඊළඟට පාදස්ත පෘෂ්ඨය මෙන්න මේ යට තියෙන පටලයත් එක්ක බැඳලා තියෙන්නේ. අපි ඒකට කියනවා දරණු පටලය කියලා. මෙන්න මේකට අපි කියනවා දරණු පටලය කියලා. එතකොට ඔයාලා ලියන්න ඕන අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතින අතර පාදස්ත පෘෂ්ඨය දරණු පටලයට බැඳී ඇත කියලා. හරි. ඊළඟ පොයින්ට් එක තමයි මේ අපිච්ඡද පටකයට රුධිර සැපයුමක් නැහැ. ඒ කියන්නේ මේකට රුධිර වාහිනී සැපයුමක් නැහැ. මේක ඇතුලේ රුධිර වාහිනී නැහැ. එහෙනම් කොහොමද මෙයාට ඕන කරන පෝෂණය ගන්නෙ? මෙයාට ඕන කරන පෝෂණය මෙයා ගන්නෙ මෙන්න මේ පල්ලෙහැ තියෙන සම්බන්ධක පටකයෙන්. එයාට පල්ලෙහෙන් තියෙන සම්බන්ධක පටකයෙන් තමයි එයාට අවශ්‍ය කරන ඔක්සිජන් ඊළඟට පෝෂක ලබා ගන්න. ඔන්න ඔය කාරණා ටික තමයි අපිච්ඡද පටකයේ ව්‍යුහය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ.